ආයුෂ බොහෝ වේවා හැම දිනාටම. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ජොපිටර් ක්ලිනික් එකට ඩුබායි වල වෙසෙන ඔයාලා වෙනුවෙන්. ඉතින් ලාංකීය ડોක්ටර් කෙනෙක් ડોක්ටර් යමුනා. ඔයාලගේ ගැටලු කතා කරන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්කම. අයිබෝවන් ડોක්ටර්. අයිබෝවන් දුෂාන්. අද අපි ඇවිල්ලා ඉන්නේ ජුපිටර් ක්ලිනික් එකට. ඩුබායි ප්‍රීසූන් එකේ තියෙන මේක එයාපෝට් එක කිට්ටුව. ડોක්ටර් පැහැදිලි කරා. ඉතින් ડોක්ටර් මම පළවෙනි අහන ડોක්ටර් කොහොමද ලංකාවේ කොහෙද නම ගම විස්තර පොඩ්ඩක් අපිට කියන්න බලන්න. මම ડોක්ටර් යමුනා ෆර්නෑන්ඩු. මම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ MBBS උපාධිධාරියෙක්. ඊට පස්සේ අවුරුදු 22ක් මම රජයේ සේවයත් මගේම පුද්ගලික ඩිස්පෙන්සරි එකක කරලා තමයි 2023 මේ ඩුබායි ආවේ. 2023. ඔව්. පළවෙනි ජොබ් ඔව්. මේ ජුපිටර් ක්ලිනික් එකේ තමයි පළවෙනි ජොබ් එක පටන් ගත්තේ. දැන් අවුරුදු 2කමාරක් මේ මම වැඩ කරනවා. මං ඇත්තටම සතුටුයි. මං මෙහෙ එනකොට මං හිතාගෙන ආවේ මට බෙහෙත් කරන්න වෙන්නේ දන්නේ නැති භාෂාවල් වල දන්නේ නැති අය කියලා. නමුත් මට වාසනාවට ලංකාවේම අය එන තැනක් තමයි හම්බුනේ. දැන් මෙතන එන අය 95%ක්ම මම ලංකාවේ කට්ටිය හම්බෙන්නේ ලංකාවේ අය. ඉතින් ඒක වාසනාවක්. මොකද මේ වගේ රටක ඇත්තරම කියන්නේ එක එක රටවල් මොකද මුළු ලෝකයකම ජාතීන් ඉන්න තැනක් නෙති. ඔව් ડોක්ටර්, I think අපි මේ දැනගන්න ඕනේ ඇත්තරම මේ මොන වගේ ඒ කියන්නේ දැන් අපි මෙහෙ රටේ ගොඩක් ඒ කියන්නේ කාන්තාවන්ට දැන් කියන්නේ පිරිමි ડોක්ටර් කෙනෙක් ගාවට යන්න බැරි අපහසුතාවයන් තියෙනවනේ. එතකොට ඔබතුමියට කොහොමද ඒ වගේ සර්විස් එකක් දෙන්න පුළුවන් මේ වගේ? හැම වර්ගයේම මේ යුනිට්ස් වල ලංකාවේ වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මම රජයේ සේවයේ අවුරුදු 22යි වැඩ කරනකොට මේ OPD සර්විස් ඒ වගේම වාට්ටු වල වැඩ කරලා තියෙනවා. ICU, තියටර්, ඉමර්ජන්සි හැමතැනම. ඒ වගේමයි මම පානදුර කේතුමති කාන්තාරෝහලේ ගොඩක් කල් වැඩ කරා. කාන්තාවන් එක්කම. එතකොට මේ කාන්තාවන්ගේ රෝග, ප්‍රෙග්නන්සි, එතකොට නිව්බෝර්න් අලුත උපන් දරුවන්, ඒගොල්ලන්ගේ ක්ලිනික්ස්, ඒ හැම එකම මට පුරුදුයි. ඒක නිසා දැන් ඇත්තටම මෙහි මට ගොඩාක් ඒ හැම විදියම පේෂන්ට්ස්ලා හම්බ වෙනවා. දැන් මේ ඉපදුණු ගමන් ළමයි ඉඳලාම මට ගේනවා. ඉතින් මට පුළුවන් විදියට මම මේ තියෙන පහසුකම් විදියට මම ට්‍රීට් කරනවා. තව අනිත් ඒවාට යොමු කරනවා විශේෂඥ වෛද්‍යවරුන්ට. right. ඒ කියන්නේ පවුලේ වෛද්‍යවරයෙක් හැටියට මම මේ මට පුළුවන් විදියට පහසුකමක් දෙනවා. ඔව්. ඉතින් ඔන්න ඔයාලට හොඳ අවස්ථාවක්. ඉතින් ඩුබායි වල ඉතින් කාන්තාවන්ට විශේෂයෙන්ම ඉතින් ડોක්ටර් යමුනව හම්බෙන්න පුළුවන්. මම මේ ලොකේෂන් එක ක්ලිනික් එකේ තියෙන ලොකේෂන් එක ડોක්ටර්ගේ නම්බර් එක දානවා. ඉතින් ඔයාලට පුළුවන් ડોක්ටර්ට කතා කරලා කෝල් ගත්තට කමක් නැද්ද ડોක්ටර්? WhatsApp හරහා කොහොමද පහසු? WhatsApp කෝල් කරාට කමක් නැහැ. මට පුළුවන් වෙලාවට මම කතා කරන්න. මට VPN නම් නැහැ. WhatsApp පණිවිඩය. ඔව් අපි කියමු WhatsApp හරහා මැසේජ් එකක් දාන්න කියලා. එතකොට ડોක්ටර්ට පහසු වෙලාවට ඔයාලට රිප්ලයි එකක් දායි. එතකොට ડોක්ටර්ට කතා කරලා WhatsApp හරහා ලේසියිනේ. ඔව්. හැමෝටම ලේසි පහසුකම්. ඉතින් ඔයාලට මේ අවස්ථාව හොඳ අවස්ථාවක් විශේෂයෙන්ම කාන්තාවන්ට. එතකොට ડોක්ටර් කොහොමද මේ ඒ කියන්නේ දැන් ගැබිනි කාන්තාවකට එහෙම මෙහි ඇවිල්ලා ඒ පහසුකම් ඔබතුමියට කාලේ
සාමාන්‍ය ලෙඩවලට මට බෙහෙත් කරන්න පුළුවන්. එහෙම. ඒ වුණාට අර විශේෂිත ස්කෑනින් ඒවට අපි ගයිනකොලොජිස්ට් කෙනෙක් ළඟට යොමු යොමු කරනවා. කරනවා. දැන් ගර්භණී වෙන්න බලාපොරොත්තු වෙන අයගේ ඊට කලින් මේ ඔව්. management ඒ කියන්නේ කරන්න මවක් පුළුවන්. වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට උපදේශ ගන්න පුළුවන්. ඉතින් ඒක හොඳ අවස්ථාවක්. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයෝ ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් අපිට ආඩම්බරයක් ડોක්ටර් යමුනා. ඉතින් ඇත්තටම කාන්තාවන් ඒ කියන්නේ කාන්තා පාර්ශ්ව ડોක්ටර්ස්ලා අඩුයි ලංකාවේ. ඉතින් අපිට අපේ භාෂාවෙන්ම විස්තර සහිතව අපේ රෝගය කියන්න පුළුවන්. මොකද අර පිට රටක ඉන්නකොට ડોක්ටර් අර ගොඩක් දෙනකොට අපහසුතාවයකට පත් වෙන මම මේ කියන්නේ දැන් අපිත් ඔකට ඒ කියන්නේ අපේට තියෙන රෝගය අපිට ඉංග්‍රීසි වලින් කියන්න තේරෙන්නේ නැහැ නේ සමහර අපිටත් එහෙමයි. දැන් අපි දන්නවා වුණාට දැන් වෙන භාෂාවක කෙනෙක්ට කියනකොට අපිත් නුහුරුයි. ලංකාවේ අය වෙනකොට මම හරි සතුටුයි. ඒක අර පැහැදිලිව මගේ සේවය උපරිම 100% දෙන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ඒක 100% සක්සස් කරගන්න පුළුවන්. ડોක්ටර්ටත් පහසුයි. ඉතින් අපේම ડોක්ටර් කෙනෙක් අපිට ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයි. අපි ඔක්කොම ඉතින් ඒ පහසුකම් හැම දෙයක්ම මෙතන තියෙනවා. ડોක්ටර්ට කතා කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ડોක්ටර්ගේ නම්බර් එක වීඩියෝ එකේ යටින් දානවා. ලොකේෂන් එකත් මම දානවා. ඉතින් ඒ වගේම තමයි ડોක්ටර් අපිට දැනගන්න පුළුවන් ද මේ ඒ කියන්නේ පොඩි දරුවන්ට කොහොමද වයස සීමාවක් තියනවද? වයස සීමාවක් නැහැ. දැන් අපේ විශේෂඥ ළමා රෝග ડોක්ටර්ත් වැඩ කරනවා. ඉතින් මට හිතෙනවා නම් එතුමියට යොමු කරන්න ඕනේ කියලා මම යොමු කරනවා. එහෙම නැත්නම් ඕනම ඉපදුන වයසේ ඉඳන්ම ඕනම වයසක දරුවෙක්ට මම බය නැතුව මට බෙහෙත් දෙන්න පුළුවන්. ඔව් ඉතින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔව් ඉතින් ඒ වගේම තමයි ડોක්ටර් මේ දැන් ගොඩාක් දුරට මේ රටේ ඉන්නවා නම් ඉන්ෂුරන්ස් එකක් ඕනනේ බෙහෙත් ගන්න. එහෙම ඒ කියන්නේ සාමාන්‍ය විසිට් එකේ ඉන්නවා ඒ වගේ කෙනෙකුට ලාංකිකයන් වශයෙන් ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකක් නැති කෙනෙකුට කොහොමද පහසුකමක් එහෙම දැන් මෙහි ඇත්තටම සමහර අය බය වෙනවා එමිරේට්ස් ID එකක් නැත්තම් බෙහෙත් ගන්න බැරිද කියලා. නෑ පාස්පෝර්ට් එකකිනොත් පුළුවන්. ඒ වගේමයි දැන් ඉන්ෂුරන්ස් නැති වුණත් දැන් එයාගේ අපහසුතාවයක් කිව්වොත් අපිට අපි මෙහි මැනේජ්මන්ට් එකකින් මට අවසර දීලා තියෙනවා. එහෙම කියන අයට මට දන්නන්න ඒගොල්ලෝ කන්සල්ටේෂන් ෆීස් මේ අඩු කරලා දෙනවා කියලා. ඒ වගේම දැන් මෙහි අපේ ආයතනයේ ඔක්කොම මේ ඇතුළෙම ලේ මුත්‍රා පරීක්ෂණ කරන්න පුළුවන්, ECG පරීක්ෂණ කරන්න පුළුවන්. අපිට ඒ තැන් බලන්න පුළුවන් නේද ડોක්ටර්? පුළුවන්. හොඳ ඩෙන්ටල් ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එතකොට මේ කියන්නේ දැන් ලංකාවේ වෛද්‍යවරියකට ඔබතුමිය විතරද මේ ක්ලිනික් එකේ ඉන්නේ? මේ ක්ලිනික් එකේ මේ බ්‍රාන්ච් එකේ මම විතරයි. ජුපිටර් ක්ලිනික්ස් 3ක් තියෙනවා. තව මේ අල්නාදා එකක් තියෙනවා. කරාම ADCB මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟ එකක් තියෙනවා. ඒකෙත් ඉන්නවා ડોක්ටර් රුවනී සෙනවිරත්න ඉන්නවා. කොහෙද කරාම නේද? ඔව් කරාම ADCB මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟම. රයිට්. එතකොට මේ ඉතින් අපිට විශේෂයෙන්ම තමයි දැන් ડોක්ටර් ඉන්න වෙලාව අපිට මේ කට්ටියට අපි වීඩියෝ එක බලන කට්ටියට පහසු වෙයි. මොකද ડોක්ටර් ඉන්න ටයිම් එකක් බලලම එන්න පුළුවන් වුණොත් කොහොමද ડોක්ටර්ගේ නිවාඩුව අපේ ක්ලිනික් එක කොටස් දෙකකට තමයි ඇරලා තියෙන්නේ. උදේ 9 ඉඳලා 1 වෙනකම්. ආපහු හවස 5 ඉඳලා රෑ 9 වෙනකම්. මගේ නිවාඩු දවස බදාදා විතරයි. ඒ කාල සීමාව තුළ ડોක්ටර් අනිවාර්යෙන් ඉන්නවා. අනිත් දවස් 6ෙම ඒ කාලේ ඉන්නවා. උදේ 8 9 ඉඳලා 1 වෙනකම් ආපහු හවස 5 ඉඳලා රෑ 9 වෙනකම්. ඉතින් ඔන්න පැහැදිලි බදාදා හැර අනිත් හැම දවසකම ડોක්ටර් ඉන්නවා. උදේ 9 ඉඳලා දවල් 1 වෙනකම් ඊට පස්සේ හවස 5 සිට රෑ 9 වෙනකම්. ඉතින් ඔයාලට පහසුයි ડોක්ටර්ට කතා කරලා ඉන්න. WhatsApp මැසේජ් එකක් දාන්න මම ડોක්ටර්ගේ නම්බර් එක දාන්නම්. ඉතින් ડોක්ටර් එහෙනම් බොහොම ස්තුතියි මේ අවස්ථාව අපිට සලසලා දුන්නට. ડોක්ටර්ගේ වටිනා කාලයෙන් අපේ ලාංකිකයන් වෙනුවෙන් ડોක්ටර්ට මොනවද කියන්න තියෙන්නේ එයාලට?
මම ගොඩක් මෙහි දකින දෙයක් තමයි ලංකාවේ දැක්කට වැඩිය මෙහි මං හිතන්නේ ජීවන රටාව ආහාර රටාව ඒ නිසා අපි දැන් බෝ නොවන ලෙඩ කියලා ගන්නේ දියවැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් යූරික් ඇසිඩ් ඒවා ගොඩාක් මෙහි ඉන්න අයට වැඩි අවුරුදු 30 ගණන් 40 ගණන් අයත් ඉන්නවා මම ලංකාවේ දැකපු නැති තරම් ඒගොල්ලන්ට තියෙනවා ඒ කියන්නේ අර පිටි කෑම ගොඩක් වැඩි ඒකයි ඉතින් ජීවන රටාව එක්සර්සයිස් කරන්න ලැබෙන්නේ හරි ස්ට්‍රෙස්ෆුල් ආතතියත් එක්ක අපේ රැකියාවත් එක්ක අපිට මම මේ අපේම ලාංකිකයෝ ලංකාවේ ඉන්නවට වැඩිය මෙහෙදී ලෙඩ ඒ අතින් ලෙඩ වෙලා ලෙඩ වැඩි අර ගලුත් වැඩි මෙහි කන අර ඒ කියන්නේ අර මෙහි අර ෆිල්ටර් වතුර වලටද ડોක්ටර් එක හැදෙන්නේ මෙහි වතුරෙත් ටිකක් ලවණ ගතිය වැඩි නේ ඊටත් වැඩි කෑම වලින් කෑම වලින් පරිස්සම් කියන්නේ අර මේන්ටේන් එකක් ඔව් ඇත්තට මේක නම් අපිටත් තීරේ කියන්නේ අපේ රස්සාවත් එක්ක මේ නිදා ගන්න ටයිම් එක කොහොමද ඒක ඔක්කොම කන පිට හැරලා තියෙන්නේ. ඔව් ඉතින් ඒක නිසා මම දැන් ගොඩක් ආවම ඒක ගැන උපදෙස් දෙනවා පොඩ්ඩක් හරි දැක්කම ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න ડોක්ටර්ගේ ඒක වටිනවා ගොඩක්. ඔව් මෙහි බොහොම ඉතින් අන්තිමට මෙහි ඉන්නේ අපි සල්ලි මුදල් හම්බ කරගන්න. නමුත් අන්තිමට ලෙඩෙක් විදියට යන්න වෙනවා නම් වැඩක් නෑ අපි සල්ලි අපි කියනවා health is wealth කියලා නේද? ඉතින් අන්තිමට අපි මේ කාලේ ගිහිල්ලා ලංකාවට සල්ලි හම්බ කරගෙන යනකොට යන්නේ විශ්‍රාම වයසේදී ලෙඩෙක් වෙලා නම් වැඩක් නෑ අනිවාර්යයෙන්. මම හැමෝටම ඒක ප්‍රොමෝට් කරනවා. ඒක තමයි වැදගත්ම ડોක්ටර්. බොහොම ස්තුතියි අපි මේ අපිට තියෙන පහසුකම් ටික බලමු මේක කොහොමදද කියලා. ඒකට බොහොම ස්තුතියි ડોක්ටර්. ඒ වගේම තමයි ડોක්ටර් මට දැනගන්න කියන්නේ අපිට ඔක්කොටම දැන් මෙහි දැන් අපේ රට නම් සාමාන්‍ය කියන්නේ ක්ලයිමේට් එක ඒ කියන්නේ දැන් ඒක නෝමල් නේ ඒකාකාරී වගේ එහෙම. එතකොට දැන් මේ වගේ රටක ඒ කියන්නේ අපිට මාස 6න් 7න් වගේ චේන්ජ් වෙනවා. එතකොට දැන් රස්නේ කාලෙට ගන්න ඕන ආහාර රටාවක් තියෙනවද? එතකොට සීත කාලෙට කොහමද? ඒ වගේ පොඩ්ඩක් අපිට උපදෙස් ටිකක්. ඇත්තටම වතුර බොන එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. වතුරත් පිරිසිදු බෝතල් වතුර බොනවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. නැත්නම් මෙහි මේ ජලයේ ලවණ ගතිය ගොඩක් වැඩි. ඉතින් හැමදෙනාම වයස දවසකට ලීටර් 2.5කට වඩා වතුර බොනවා නම් තමයි හොඳ. ඒක මේ කියන්නේ වයස ප්‍රමාණයක් වැඩි හිටියෙක් 2.5ක්වත් බොන්න ඕනේ. මොකද මුත්‍රා ගල් හරියට තියෙනවා. යූරික් ඇසිඩ් වැඩි අය හරියට ඉන්නේ. ඒ වගේමයි අපි මෙහෙදි හොඳට හිතා ගන්න ඕනේ තෙල් පිටි සීනි. ඔය තුන අඩුවෙන්ම ආහාරයට ගන්න ඕනේ. ව්‍යායාමවල යෙදෙන්න ඕනේ. ව්‍යායාම මදිකම ගොඩාක්ම මෙහි තියෙනවා. ඒක නම් ඇත්ත. ඒ කියන්නේ ගොඩාක් මර ඒ කියන්නේ රස්සාවයි කාමරේ ගෙවල් ඔවගෙත් එක්ක අපි එදෙනකොට ඉතින් අර එක්සර්සයිස් එකක් කරන්න අමාරුයි. මොකද ගොඩාක් දෙනකොට සමහරු ඉතින් කාලය යොදාගෙන දේවල් කරනවා. ඉතින් බොහොම ස්තුතියි ડોක්ටර් මේ දීපු උපදෙස් ටිකට. මොකද ඇත්තටම මේ වගේ රටක ඉන්නකොට හරි ඒ කියන්නේ අපිට තේරෙන්නේ අපි මොනවද කරන්නේ වැඩට යනවා එනවා නිදා ගන්නවා ආපහු වැඩට යනවා. ඕක තමයි ඉතින් ජීවිතේ. එතකොට මේ වගේ ජීවිතයක් ගත කරන අපට කොහොමද අපි එදිනදා ජීවිතේ ගත කරන්න කියලා දෙන උපදෙස් ටිකට බොහොම ස්තුතියි. ඉතින් ඔබතුමී ගොඩක් කරන්නේ ඇත්තට මාර කාර්යයක්. ඉතින් ඒක බොහොම වටිනවා. ඉතින් අපිට ඉතින් ඔයාලට තව උපදෙස් ගන්න පුළුවන් වැඩිදුර ડોක්ටර්ව හම්බෙන්න ඉතින් හරි කරුණාවන්ත ડોක්ටර් කෙනෙක්. ඉතින් ඔයාලගේ තියෙන රෝගය මොනවාද කියලා පැහැදිලිව ડોක්ටර්ට කියලා ඔයාලගේ ඒ දේවල් වලට වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන්. ඉතින් නැවතත් බොහොම ස්තුතියි ડોක්ටර්. ඔබතුමියගේ වටිනා කාලයෙන් මේ අවස්ථාව දුන්නට. ඉතින් ඔයාලට ස්තුතියි දුෂාන් මට මේ අවස්ථාව දුන්නට. thank you ડોක්ටර්. ඉතින් එක්සත් එමිර් රාජ්‍ය ඉතින් ડોක්ටර් ඉන්නේ. ඇත්තටම අපි කිව්වොත් මේක සාජා ඩුබයි බෝඩර් දෙකේ. ඉතින් ගොඩක් පහසුයි මෙතෙන් එන්න. ඇත්තටම මෙට්‍රෝ එක තියෙනවා, බස් එකේ ඒ හැම දෙයක්ම මෙහෙ තියෙන පහසුකම් එක්ක ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් නැවතත්
ආරාධනා කරනවා. ඉතින් ડોක්ටර්ගේ කන්ටැක්ට් නම්බර්ස් මම වීඩියෝ එක පල්ලෙහෙන් දානවා. ડોක්ටර්ට WhatsApp හරහා ඔයාලගේ තියෙන පණිවිඩේ ડોක්ටර්ට කතා කරලා විස්තර දැනගෙන එන්න. එතකොට ඔයාලටත් පහසුයි, ડોක්ටර්ටත් පහසුයි. එහෙනම් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ආයුෂ බොහෝ වේවා. හැම දිනම නිරෝගී වේවා. ඉතින් ડોක්ටර්ටත් දීර්ඝායස ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අපි නැවතත් දවසක හමු වෙමු. ඔයාලටත් ජය ප්‍රාර්ථනා කරනවා. ඩුබයි ඉන්න ඔයාලා හැම දිනාටම ආරාධනා කරනවා. ડોක්ටර් ඕනම වෙලාවක ડોක්ටර්ට කතා කරන්න. අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා ડોක්ටර් ඉන්න වෙලාවල් ડોක්ටර් නිවාඩු දවස ඒ හැමදේම විස්තර සහිතව වීඩියෝ එකේ බැලුවා ඔයාලා. ඉතින් හැම දිනාටම ජය ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න හැමදාම. මේ අපේ ට්‍රීට්මන්ට් රූම් එකක්. රයිට්. එතකොට මේ වගේ ට්‍රීට්මන්ට් රූම්ස් තුනක්. මෙතන මොනවද ડોක්ටර් කරන්නේ සාමාන්‍යයෙන්? මෙතන අපි සේලයින් දෙනවා, ඇන්ටිබයොටික් ඉන්ජෙක්ෂන් දෙනවා. ඒ වගේම ඇදුම මහන්සිය තියෙන අයට මේ නෙබියුලයිස් කරනවා. ඒ වගේමයි එක එක වේදනාවට ඉන්ජෙක්ෂන්ස් දෙනවා. තව එන්නත් දෙනවා. ඉන්ෆ්ලුවෙන්සා එන්නත, පිට ගැස්ම එන්නත. ඒ වගේම පොඩි තුවාල, පොඩි සර්ජරීස් අපි කරනවා. ඒ ට්‍රීට්මන්ට්ස් කරන්නේ මේ රූම්ස් වල තමයි. රයිට්. අයි අපේ මයික්‍රෝබයොලොජි ලැබ් එක කල්චර්ස් කරන්නේ මෙහි. මව්බිමෙන් ඈත් වෙලා ගොඩාක් දුර රටක පදිංචියට ඇවිල්ලා රැකියාවට ඇවිල්ලා මෙහි අපි ඩුබයි රාජ්‍යයේ ඉන්නවා. ඉතින් අපි මේ ඔබට සේවය කරන්න අපිත් මේ රටේ රැකියාවකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම ගොඩාක් සතුටින් වෛද්‍යවරියක් හැටියට මෙහි සේවය කරනවා. මොකද අපේ රටේ විදියට මෙහි ඇවිල්ලා අපේ ලාංකිකයන්ටම සේවය කරන්න ලැබුණ එකට මම ගොඩාක් සතුටුයි. ඉතින් මම ජුපිටර් අල්කිසස් ක්ලිනික් එකේ සේවය කරන්නේ. මෙහි මේ ලොකේෂන් එක නම් ඩුබයි ෆ්‍රී සෝන් එකට මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා දමස්කස් රෝඩ් එකේ තියෙන්නේ. අපි ලොකේෂන් එකත් දාන්නම් මේ අපි මේක වීඩියෝ එකකින් යටින් දාමු ડોක්ටර්. ඔව්. එතකොට අපේ පොලික්ලිනික් එකක් මේක. එතකොට මේ ඔබට බාහිර රෝගී සේවාව තමයි ලබා ගන්න පුළුවන්. මම ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඕනම වයසක කෙනෙක්ට මම කුඩා ළමයින්, කාන්තාවන්, ඕනම වයසක වැඩිහිටි මහලු හැම දිනාටම ප්‍රතිකාර කරනවා මෙහි. ඒ වගේම අපේ රසායනාගාර පහසුකම් තියෙනවා. බ්ලඩ් ටෙස්ට්, යුරින් ටෙස්ට්, ECG, ඒ වගේම සේලයින් දෙන එක, ඇන්ටිබයොටික් ඉන්ජෙක්ෂන් දෙන එක එන්නත් තියෙනවා. පිට ගැස්ම, ඉන්ෆ්ලුවෙන්සා එන්නත්. ඒ වගේම සුළු සර්ජරීස් කරන්න පුළුවන්. මැහුම් තුවාල මැනේජ් කරන්න, මැහුම් දාන්න. ඒ වගේ සේවාවන් තමයි අපේ ක්ලිනික් එකෙන් සැපෙන්නේ. ඉතින් දැන් මෙහි ඇවිල්ලා මම ගොඩාක් දකින එකක් තමයි අපේ ලංකාවට වඩා අපේ මෙහි ආහාර රටාව, ව්‍යායාම මදිකම නිසා අපේ අය ගොඩාක් ලෙඩ වෙලා ඉන්නවා. ලංකාවේදී දකින්නට වැඩිය මෙහි ඩුබයි වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ගේ බෝ නොවන ලෙඩ. ඒ කියන්නේ ප්‍රෙෂර්, ඩයබටිස්, කොලෙස්ටරෝල් මේ ලෙඩ ගොඩාක් වැඩි බව මම දකිනවා. ඉතින් මේ මම ගොඩාක් ඒ ගැන ප්‍රතිකාර කරනවටත් වඩා වළක්ව ගන්න උපදෙස් දෙන එක වටිනවා කියලාත් මට හිතෙනවා.